අයිබෝවන් ළමයි 2025 A level ලියන ළමයට මේ 2025 අවුරුද්දේ අහන්න ලැබෙන සුබම ආරංචියත් අරගෙන තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. මේ වීඩියෝ එකේ එක තප්පරයක්වත් ස්කිප් නොකර ඔයා බැලුවොත් ඔයාගේ 2025 A level විභාගය ඔයාට ඉතාම සාර්ථකව අවසන් කරන්න පුළුවන් හැකියාව ලැබේවි. ඔයා මම හිතන්නේ ඔයා මොනම ප්‍රෝග්‍රෑම් එකක හිටියත් මොනම පන්තියක හිටියත් විනාඩි කීපයක් අරගෙන මේක අහලා බලන්න. ඔයාට මේ වගේ ඕක ගොඩක් අහලා ඇති. මම පොඩි ඉල්ලීමක් මේ ආරම්භයේදී කරන්නේ. ඔයා තප්පරයක්වත් අතහරින්න නැතුව විනාඩි 5ක් 10ක් මේ වීඩියෝ එක බලන්න මොකද්ද මේ දෙන්න යන පණිවිඩය කියලා. පළවෙනිම කාරණාව තමයි මේ තමයි 2025 A level කෙමිස්ට්‍රි ළමයිව ගොඩ දාන මං හිතන්නේ ඔයාලගේ අවසාන මාස 5 කරන අවසාන සති 20 කරන එකම ප්‍රෝග්‍රෑම් එක. මේක පේපර් පන්තියක් නෙවෙයි, මේක රිවිෂන් පන්තියක් නෙමෙයි, මේක තියරි පන්තියක් නෙමෙයි, මේක ඊට උඩින් තියෙන පන්තියක්. බලමු මොකද්ද මේ කියලා. ළමයි ඔයාලා දන්නවද A level විභාගයේ දැන් ඔයාලට තව තියෙන බොහොම කෙටි කාලයක් මේ මාස 5 ඉක්මනින්ම යනවා. දැන් මම හිතන්නේ මේ වෙද්දී ඔයා මේ වීඩියෝ එකේ බලන දරුවෝ 2025 තියරි දරුවෝ වෙන්න පුළුවන්. 2025 දෙවෙනි වතාවට මුහුණ දෙන ළමයි වෙන්න පුළුවන්. තුන්වෙනි වතාවට මුහුණ දෙන ළමයි වෙන්න පුළුවන්. මේ කාට වුණත් මේක අදාළයි. මේක අදාළ වෙන්නේ නැත්තේ 2026 දරුවෝ. ඔයාලගේ කාල සීමාවෙදි මේක කරන්න. ඒ නිසා ඔයාලට 2026 දරුවන්ට මේක අදාළ වෙන්නේ නැහැ. 2025 දරුවන්ට තමයි මේක අදාළම වෙන්නේ. මොකද හේතුව ළමයි මේ කරන ප්‍රෝග්‍රෑම් එක වටිනම වෙන්නේ නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක වඩාම ඵලදායී වෙන්නේ විභාගයට කලින් මාස 5 මේ වැඩසටහන සම්බන්ධ වෙන දරුවන්ට. ඒකයි මම කිව්වේ 2026 දරුවෙක් මේක බලනවා නම් ඔයා මේකට ඇතුළත් වෙන්න try කරන්න එපා. එහෙනම් 2025 හැමෝම ගොඩ දාන ප්‍රෝග්‍රෑම් එකක් අපි හදලා ඉවරයි. මොකද්ද කියලා බලන්න. දැන් ළමයි ඔයාලා සාමාන්‍යයෙන් තියරි පන්ති යනවා. ඔයාලා රිවිෂන් පන්ති යනවා. පේපර් පන්ති යනවා. මගේත් ඔය පන්ති වර්ග තුනම තියෙනවා. නමුත් ඔයාට තේරුණා නේද ඔයා පේපර් ගිහිල්ලා රිවිෂන් ගිහිල්ලා තියරි ගිහිල්ලා ඒත් ඔයාගේ ලකුණු වැඩි වෙන්නේ විභාගේ. ඔයා කොහොමත් A level විභාගයට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රයක් ලියලා තමයි ලකුණු අරගෙන A1ක් B1ක් C1ක් ගන්න ඕනේ. එතකොට දැන් ඔයාට තියෙන අවසානම දවසේ කරන්න මොකද්ද? පේපර් එකක්. ඔයා A level විභාගයේ විභාග ශාලාව ඇතුළට ගිහිල්ලා කරන්න තියෙන පේපර් එකක්. ඔයා තියරි පන්ති කොච්චර පැය ගාණක් හිටියද? ඔයා පේපර් පන්ති වල කොච්චර පේපර්ස් ප්‍රමාණයක් ලිව්වද? ඔයා රිවිෂන් පන්ති වල කොච්චර පැය ගාණක් හිටියද කියන එක අදාළම නෑ. එදාට දෙන ප්‍රශ්න ලියා ගන්න බැරි වුණොත්. ඉතින් අපිට තියෙනවා මෙච්චර පන්ති ගිහිල්ලත් මෙච්චර ඔයා පේපර්ස් ලියලත් තාමත් ලකුණු නැත්තම් මොකක් කර ඉර එකක් තියෙනවනේ. එක්කෝ අපි කරන වැඩපිළිවෙලේ අවුලක් තියෙනවා නැත්නම් අපි වැඩ කරලා නැහැ මොකක් හරි අවුලක් තියෙනවා. ඉතින් මේ අවුල ලියන්නයි මේ ඇවිල්ලා ඉන්නේ. ළමයි ඔයාලා දන්නවද පේපරේ එකක් ගන්න හොඳටම සූදානම් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. A level විභාගයේ ඔයා ඕනනම් පේපර් එක පෙරලා බලන්න හැම අවුරුද්දෙම එක Aට එන්නේ මොකද්ද? හැම අවුරුද්දෙම එක A ප්‍රශ්නේ විදිහට එන්නේ පළවෙනි පාඩමේ සහ දෙවෙනි පාඩමේ සහ ඔය ඉනෝගනික් වගේ පාඩම් වල තියෙනවා ආවර්ත වග ඔස්සේ ගුණ විචලන පරමාණුක අරය, අයනීකරණ ශක්තිය, විද්‍යුත් ඍණතාවය, ඉලෙක්ට්‍රෝකරණ ශක්තිය, ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය, ද්‍රවාංක තාපාංක ඔය වගේ. ඒ කියන්නේ එකම මොඩල් එකේ ප්‍රශ්නයක් තමයි හැම අවුරුද්දෙම එක Aට එන්නේ. හැම අවුරුද්දෙම එක Bට එන්නේ. එක B Cට එන්නේ ව්‍යුහය හා බන්ධන පාඩම ඉලක්ක කරගත්ත ප්‍රශ්නයක්. එතකොට හැම අවුරුද්දෙම දෙක ප්‍රශ්නෙට එන්නේ SP ගොනු ඉලක්ක කරගත්ත ප්‍රශ්නයක්. කලාතුරකින් ඉඳලා හිටලා මේකට D ගොනුවේ ලෝහයකුත් අරගෙන මේක හදනවා. තුන්වෙනි එකට එන්නේ මොකද්ද? ෆිසිකල් ප්‍රශ්නයක්. ඔයාට පුළුවන් පේපර් එකක් පෙරලා මේක ඇත්තද කියලා බලන්න. ළමයි 4Aට එන්නේ බොහෝ වෙලාවට 4ABට එන්නේ සමාව යවිකතාවයයි ඊළඟට Bට එන්නේ සමාව යවිකතාවයම නැත්තම් පරිවර්තන නැත්තම් යාන්ත්‍රණ. ඒ වගේ ප්‍රශ්නයක්. හරිද? ඊළඟට 5Aට එන්නේ 5Aට මේක මාරු වෙවි එන්නේ ශක්ති විද්‍යාව එනවා. අපි Bට KP KC එනවා. හරිද? 5Bට
ඊට පස්සේ 6 සමහරට 5 C කියලා එකකුත් එන්න පුළුවන්. සමහර වෙලාවට 6Aට KSP එද්දි 6Bට POH එනවා. නැත්තම් KD එනවා. හරිද? අපි 6C කියලා එකකුත් ගමු. KD හරිද? මෙතන 5C කියලා එකක් ගමු. චාලකය තේරෙනවද? ඊළඟට අපි ගත්තොත් හැම අවුරුද්දෙම 7Aට වගේ ගත්තාම ඉන්නේ විද්‍යුතීය ප්‍රශ්නයක්. 7Bට ඉන්නේ හැම අවුරුද්දකම විද්‍යුත් රසායනයේ මේකට ආවම ලිගන ප්‍රශ්නයක්. හරිද? ඊට පස්සේ 8Aට Bට ඕගනික් ප්‍රශ්නයක් තමයි එන්නේ. හරිද? 8AB ඕගනික් ප්‍රශ්නයක් එන්නේ. 9ට ඔයාලට එන්නේ 9Aට කාණ්ඩ විශ්ලේෂණයේ ප්‍රශ්නයක්. කාණ්ඩ හරි නේද? කාණ්ඩ ඊටසේ 9Bට එන්නේ සාමාන්‍යයෙන් ළමයි ගණනය කිරීම ප්‍රශ්නයක්. ඔයාලට මේක චෙක් කරලා බලන්න පුළුවන්. 10Aට එන්නේ කර්මාන්ත ප්‍රශ්නයක්. 10Bට එන්නේ පරිසරයේ ප්‍රශ්නයක්. ඊට පස්සේ Cට ඔය ඒ කර්මාන්ත පරිසරයටම අදාළ ඒ පාඩමෙම අදාළ කොටසක්. එතකොට ඔයාලට තේරෙනවා A level විභාගයේ මේ විදිහේ ප්‍රශ්න අනිවාර්යෙන්ම එනවා. මේ දැන් හැම අවුරුද්දකම ශක්ති විද්‍යා ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මොකද්ද මේ අපි පටන් ගන්න යන්නේ? අපි මේක මෑත කාලේ මුලින්ම පටන් ගත්තේ ගිය අවුරුද්දේ අතිශය සාර්ථක වුණා. මේ ප්‍රෝග්‍රෑම් එකට මුල ඉඳන් ආපු හැම දිනෙකම තමන්ගේ සබ්ජෙක්ට් උනේ ඉහළම ප්‍රතිඵලයේ කෙමිස්ට්‍රි වල වාර්තා කළා. එතකොට මේක දන්න ළමයි මේක මේ YouTube වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා ගිය අවුරුද්දේ සහභාගී වුණු කෙනෙක් නම් මේ පේපර් රිවිෂන් වැඩසටහනට එකකින් ඔයාට ලැබුණු ඵලදායීතාවය කොහොමද කියලා මෙතනදී ළමයි අපි මොකද්ද 5A නම් 5A කියලා අපි දවසක් වෙන් කරනවා. ටියුට් එකේ නමත් 5A. මෙතන විශේෂත්වය තමයි අපි මේ ටියුට් එක හදලා තියෙන්නේ 5A ප්‍රශ්නේ ඉලක්ක කරගෙන. ඒ කියන්නේ ඔයාට සිලබස් එකේ මේ මාතෘකාවෙන් මාතෘකාවට හැම දවසකටම එක දවසක් වෙන් කරලා හැම මාතෘකාවකටම එක දවසක් වෙන් කරලා අපි විශේෂ පුහුණුවක් දෙනවා. ඒ ඔයාට 5A එකට වෙනම ටියුට් එකක් හම්බ වෙනවා. ඒකේ මොනවද තියෙන්නේ? ඒකේ තියෙනවා ළමයි 5A ශක්ති විද්‍යාව නම් එන්නේ. ඒකට අදාළ ස්පෙෂල් තියරි නෝට් එකක් තියෙනවා. ඒක අපි ඒ වෙලේ ඔයාලට උගන්වලා ඔයාලා ලව්ව අතින් ලියවන්නේ. ඊට පස්සේ ඒකේ තියෙන විශේෂම පුහුණු කිරීම තමයි අපි 2011 ඉඳන් 2024 දක්වා අපි 5A ප්‍රශ්න අරගෙන ඒකත් යම් රටාවකට අපි ඔයාලා ලව්වම පන්තිය ඇතුළෙම ප්‍රශ්නේ කරවලා අපි පන්තිය ඇතුළෙම උත්තරේ සාකච්ඡා කළා මාකින් ස්කීම් ඔයාට ස්ටඩි කරනවා. ඒ කියන්නේ අපි ප්‍රශ්නෙට උත්තරේ ගන්න විදිය, ඒක කරන්දී හිතන විදිය, ඒකට තර්ක කරන විදිය, කරන්න ඕන නැති දේවල්, කරන්න ඕන දේවල් මාකින් එක අනුව අපි ඔයාට උගන්වනවා. එතකොට ඔයාට වෙලාවක් හම්බ වෙනවා. එතකොට මේක මාරම වටිනවා. ගෙවල් වල ඉඳලා වැඩ කෙරෙන්නේ නැති ළමයිට. තාමත් පේපර්ස් ලියලා තාමත් පේපරේ ලකුණු එන්නේ නැති ළමයිට. සමහර ළමයි ඉන්නවා තියරි කවර් නැති ළමයි. ඒ හැම දිනෙටම මේක වැදගත් වෙනවා. විභාග ලියලා ලකුණු එන්නේ නැති ළමයි. විභාග වලට බය ළමයි. මේ සියල්ලම මේක වැදගත් වෙනවා. මොකද හේතුව අපි එක දවසට තෝරගන්නේ එක මාතෘකාවක්. ඒකට පැය 7ක වඩා ට්‍රේනින් එකක් ලැබෙනවා. ඉතින් මේක මාරම වටින අවස්ථාවක්. මේක ළමයි අපි ගිය අවුරුද්දේ පටන් ගත්තේ අතිශය සාර්ථක වුණා. එතකොට ළමයි අපේ දැන් මම මේ එකක් උදාහරණයක් අරන් කියන්න. 5A නම් ඒ ටියුට් එකේ නමත් 5A. ඒකේ අපි ගිය අවුරුද්දේ කරපු විදිහ කිව්වොත් අපි ඒකේ 1000ක් වෙනවනේ රචනා ප්‍රශ්න පත්‍රයට ලකුණු 1000න් ඒකට ලකුණු කීයක් වෙන් වෙලා තිනවද කියලා අපි අවසාන අවුරුදු 3 අරගෙන ඒකේ ආපු ලකුණු ප්‍රමාණය අරගෙන ඒක ඇවරේජ් කරලා ඔයාලට කියනවා මෙච්චරක් ලකුණු තියෙන ප්‍රශ්නයක් තමයි අද අපි පුරුදු වෙන්නේ. ඒක උදෙන්ම අපි පටන් ගද්දිම විනාඩි 45ක් විතර අරගෙන මුළු පාඩමම ඔයාලට සාරාංශගත කරලා ඔයාලට උගන්වනවා. උගන්වලා ඉවර වුණාට පස්සේ කෙලින්ම යන්නේ පාස් පේපර්ස් රචනා වලට. රචනා ප්‍රශ්නේ අපි තෝරලා දෙනවා ඉස්සෙල්ලාම කරන්න ඕන එක. ඒක ඔයා විනාඩි කීපයක් අරන් කරනවා. ඊට පස්සේ මම ඒකේ මාකින් එක අනුව ඔයාට මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න තර්ක ටික කියලා දෙනවා. ඊට පස්සේ දෙනවා ඊළඟ ප්‍රශ්නේ. ඔහොම ඔයා හිතන්නේ දවස් ඉවරෙද්දී ඔයාට ශක්ති විද්‍යාව ප්‍රශ්නේ දෙයක්ම නැහැ. මේකට මේ අවුරුද්දේ අලුතෙන් අපි එකතු කරනවා මේ හැම ටියුට් එකටම එම ඒකකයට අදාළ මොඩල් MCQ ප්‍රශ්න විවරණ සහිතව. එතකොට ගිය අවුරුද්දේ මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණු ළමෙක් නම් ඔන්න ඔයාට ලැබෙනවා මොකද්ද?
ගිය අවුරුද්දේ පොත නෙමේ අලුත්ම පොත. ගිය අවුරුද්දේ පොතේ තිබුණේ MCQ මොඩල් MCQ සහ ඒකට විවරණ මේ අවුරුද්දේ පොතේ මොඩල් MCQ සහ විවරණත් මේ හැම මාතෘකාවම තියෙනවා. මේ තියෙන වාසිය මොකද්ද? දැන් ළමයි ඔයා හැමදාම පේපර්ස් ලියනවා ලකුණු නැහෙනේ. හැබැයි ළමයි මේ දවස්වල ආවට පස්සේ ඔයාට ශක්ති විද්‍යාව සියලු ප්‍රශ්න පාස් පේපර්ස් කරලා විවරණය කරලා ඉවර නිසා ඔයාට ඔයා ලියන පේපර් පන්තියේ මෙන්න ලකුණු එන්න ගන්නවා ශක්ති විද්‍යාව ප්‍රශ්නෙට. ඇයි? ඔයා ඒකට ගන්න ඕන පුහුණු වීම කරලා ඉවරයි. ඉතින් ළමයි හිතන්නකෝ ඔයා හැම මාතෘකාවක්ම සතිපතා මේ ඉදිරි සති 20 අපි ප්ලෑන් කරලා මේ මාතෘකා ටික ඉවරනවා කියන්නේ ඔයා මුළු සිලබස් එකම සති 20කින් පේපරේ ආකෘති වලට අනුව පේපරේ ප්‍රශ්න එන ආකෘතිය අනුව ඉගෙනගෙන ඉවර වෙනවා. මෙතන තියෙන වටිනාකම තමයි ඔයා සමහරලාට පාඩමක් කියන ගණිතදී මෙච්චර දෙයක් අහුවෙන්නේ නැහැ. මොකද හේතුව මේකේ වැල්වට ආරම් නැහැ. පේපරේට ඕනම කරන තියරි ටික දරුණුව ඔයාගේ හිතට යනවා. ඒ වගේම පේපර්ස් කරන්නේදී ළමයිට පේපර්ස් කරන්න. ඒ පැය ගාන කියන්නේ ඔයා අනිවාර්යෙන්ම ඒ ටියුට් එක ඉවර වෙනවා. දවසට එක ටියුට් එක ගානේ හම්බ වෙනවා. ඒතර මේ දවසේ ඉතිරි වෙන මේ දවසේ දේවල් ආපහු ඊළඟ දවසට තියන්නේ දවස ගානේ අලුත් ටියුට් එක ගානේ යනවා. ඒක ළමයි මේක අපි ලංකාවේ ප්‍රධාන නගර 3ක ෆිසිකලි පවත්වනවා. නුගේගොඩ සෙලින්පෙන් ආයතනය, ගම්පහ සුසිප්පන් ආයතනය සහ මේ පාර අලුතින්ම ඔන්න අපි ගම්පහටත් අලුතින්ම නගරයක් අපි එනවා මීගමුව A1 ආයතනෙත් අපි මේක මුල ඉඳන් අපි පටන් ගන්නවා. එතකොට ළමයි මෙතන තියෙන දේ තමයි ඔයා මේ වීඩියෝ එක බලන්නේ කවදද කියලා මම දන්නේ නැහැ. මේක අපි පටන් ගන්නෙ මැයි අවසාන සතියේ සිට අපි මේක පටන් ගන්නවා. හැම අඟහරුවාදාම උදේ 7 සිට 2 වෙනකන් සුසිප්පන් ගම්පහ ආයතනෙත් හැම බදාදාකම උදේ 7 සිට 2 වෙනකන් නුගේගොඩ සේලින්පෙන් ආයතනෙත් හැම සිකුරාදාම උදේ 7 සිට අපි මීගමුව A1 ආයතනෙත් අපි මේ පන්තිය පවත්වනවා. ඒතර ඔයා මේ වීඩියෝ එක දකින්නේ කවදා වුණත් ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද හේතුව ඔයා සම්බන්ධ වෙන්නේ සති 3ක් ගිහිල්ලා 4ක් ගිහිල්ලා 5ක් ගිහිල්ලා වුණත් ඔයාට පුහුණු වෙන්න හැම සතියෙම මාතෘකාවක් තියෙනවා. මොකද අපි හැම සතියෙම අලුත් මාතෘකාවක් තමයි අල්ලන්නේ. හැම සතියෙම ඒ මාතෘකාව පුහුණු කරනවා. ඉතින් ඔයාට මුලින් ඉඳන් මේ ටික පිළිවෙලකට කරගන්න පුළුවන්කම ලැබුණොත් මුළු පේපරේම ලකුණු 100ම ඔයාට ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ ඔයාට ඒකක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ හදලා තියෙන්නේ. මොකද මේක තවත් තීරි පන්තියක් නෙමේ, රිවිෂන් පන්තියක් නෙමේ, පේපර් පන්තියක් නෙමේ. මේ ඔක්කොංගෙම එකතුවක්. ඒ නිසා මේක තමයි මේ කාල සීමාවේ ඔයාට කරන් තියෙන ඵලදායීම වැඩේ. මොකද ඔයාටම තේරෙන්න ඇති මේක කරලා ඉවර වෙනවා කියන්නේ දවසකට එක විෂය කොටසක් ඉවර වෙනවා. මේ පාඩමක් නෙමේ. ඔයාට පේනවා විභාගේ අනිවාර්යෙන් එන ප්‍රශ්නයක් තමයි මේ ඔයා පුහුණු වෙන්නේ. ඔයාට මම මේ දුන්නු මාතෘකා එක්ක ඔයාට 2024 2023 පේපර්ස් පෙරලා බලන්න පුළුවන් මේ විදිහට ප්‍රශ්න ඇවිල්ලා තියෙන කියලා. හැමදාම කෙමිස්ට්‍රි වල ප්‍රශ්න ඇවිල්ලා තියෙන එකම රටාවකට උදාහරණයක් විදිහට නිකන් හිතන්නකෝ. එක අවුරුද්දක 5ට ශක්ති විද්‍යාව 5Bට KPKC. අනිත් එකේ මේ A එක B වෙලා B එක A වෙලා එච්චරයි. නැත්තම් ඊළඟ අවුරුද්දේ 5Bට ශක්තිය ඇවිල්ලා 5Aට KPKC ඇවිල්ලා. නැත්නම් හැම අවුරුද්දම ඕක එනවාමයි. ඒක නිසා මතක තියාගන්න මේක ඉතාම වැදගත්. ඒ වගේම අපි විශේෂ MCQ ප්ලෑන් එකක් මේකදී ඔයාට පුහුණු කරවනවා. ඒ කියන්නේ මම පන්තිය ඇතුළේදී විස්තර කියන්නම්. මට ඕන උනේ ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එක ගැන දැනුවත් කරන්න විශේෂ ආරාධනාවක් කරනවා. මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙච්ච 2024 පේපර් රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙච්ච දරුවෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක දකින්නවා නම් ඔයාගේ කමෙන්ට් එක 2025 පේපර් රිවිෂන් එන්න බලාපොරොත්තු වෙන ළමයින්ට දකින්න දාන්න. මොකද මේක ලංකාවටම අපි කරනවා, ෆිසිකල් විතරක් නෙමෙයි ලංකාවට කරනවා. මේක ලංකාවටම ළමයි www.chemistry.edu.lk ඔස්සේ මුළු ලංකාවට මේක බදාදා අපි නුගේගොඩ පන්තියත් එක්කම ලංකාවටම අපි මේක සම්බන්ධ වෙන අවස්ථාව ලබා දෙනවා. ඔයාලගේ හැම දිනෙකම මේකට අදාළ අපි ගෲප් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒක මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් ගෲප් එකට ඇතුල් වෙන්න. වැඩි විස්තර ඒක ඇතුලේ තියෙනවා. වෙබ් එක තමයි www.chemistry
edu.lk මේ සම්බන්ධ සියලු විමසීම් 077යි 40යි 50යි 353ට WhatsApp message එකක් දාන්න. ඔන්ලයින් මේක සම්බන්ධ සියලු විස්තර තියෙනවා. අපි ගෙදරටම ඔන්ලයින් කරන ළමයිට ටියුට්ස් ටික තැපෑලෙන් එවනවා. ඒකට අපි විශේෂ ප්‍රෝග්‍රෑම් එකක් ගිය අවුරුද්දේ කළා. ඉතාමත් සාර්ථකව. එහෙනම් ළමයි ඔයාලට ඔන්න පේපර් රිවිෂන් 2025 මෙතන වැදගත්ම දේ තමයි මේක පරක්කු වෙලා ඔයා දැක්කොත් ඔයාලට ගොඩක් දුක හිතේවි. ඔයා මේක මුලින් දැක්කා නම් පුළුවන් තරම් යාළුවෝ මේ සම්බන්ධ දැනුවත් කරන්න. මේකේ පළවෙනි දවස නොමිලේ. ඔයාලට පළවෙනි දවසේ ඇවිල්ලා බලන්න කොහොමද වැඩේ කියලා පිසිකල් නගර 3ක අපි කරනවා. ඒ වගේම ඔන්ලයින් එක තියෙනවා. පළවෙනි දවස නොමිලේ පළවෙනි දවස සම්බන්ධ ලබන්න වැඩේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම ඔයා විෂය තුල දක්ෂයෙක් වෙනවා. අපි මේ ඔයාව කෙමිස්ට්‍රි අනිවාර්යෙන් ඒකට ගේන්නයි මේ උත්සාහ කරන්නේ. එහෙනම් අපි හමු වෙමු 2025 පේපර් රිවිෂන් පන්තියත් සමග.